ඉතින් වෙලාවෙ ඔයාලම ආයිබෝන් පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනා තියෙන වෙනස් වෙන වීඩියෝ එකක්. ඉතින් වෙනස් වෙන වීඩියෝ එක මම මෙච්චර දවස් ගෙනාවේ software website. ඉතින් මම ඒ පැත්තට බර කරලා තමයි මෙච්චර වීඩියෝ ගෙනාවේ. ඉතින් ඉතින් ඒක මාරු වෙලා යන්න හදන්නේ hardware පැත්තට. ඉතින් hardware එක මම අද කරන්න යන්නේ මගේ පරණ ලැප් එකක් තිබ්බා. ඉතින් අද තමයි මම හොයාගත්තේ. ඉතින් ඒ ලැප් එක අරගෙන ඒක ඒ ලැප් එක කෑලි කරලා ඉතින් අපි කෑලි කරන්න යන ලැප් එක මම හිතනවා ඔයාලට තාසාවි කියලා ලැප් එක කෑලි කරන්න. ඉතින් ඒ ලැප් එක කෑලි කරලා ඒකේ තියෙන හાર્ඩ් එක අරන් ඒ හાર્ඩ් එකේ තියෙන වැදගත් data ටික මේ ලැප් එකට ගන්න කොහොමද අද බලන්න යන්නේ. ඉතින් මේක වෙනස් වෙන වීඩියෝ එකක් වෙයි. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් එහා පැත්තේ තියෙන bell icon එක click කරලා ඒක all දාලා තියන්න. එතකොට මම ගේ අලුත්ම අලුත් වීඩියෝ ඔයා ගාඩම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි දැන් යන් ලැප් එක කෑලි කරන්න. හරි. ඉතින් මේක තමයි අපි අද කෑලි කරන්න යන ලැප් එක. මේක ඒස ලැප් එක. මේක තමයි මගේ කලින් පරණම ලැප් එක මම පාවිච්චි කරපු එක. ඉතින් මේකේ ප්‍රොසෙසර් එක නම් ගන්න දෙයක් නැහැ. AMD Core එක. ඉතින් මේකත් මම පට් එකම දුන්නා මේ වැඩ කරන්න. ඉතින් ඊට පස්සේ මම ලැප් එක ගත්තේ. හරි. මේක තොල් කූඹියම ගිහිල්ලා තිබ්බා මේකට එක තැනකට දාලා තිබ්බ නිසා යන්නේ තරම් ඉස්සෙල්ලා අපි මේකේ නට් ටික එනටි කරගෙන ඉමු ඒක ෆුල් බොක්ස් එක හරි මම එනටි දාගන්න මෙන්න මේ පොඩි කපු ගත්තා මේක යන්න තියෙනවා 1 2 3 4යි මම 4 8 9 10 11 තියෙනවා ඉතින් අපිට දැන් ගාවයි මම ටික නම් ගලවන ඉවරයි ඔය කෙනෙක් තියෙනවා මම හිතනවා ඇනටික්ස් ගලවගෙන ඉවරයි දැන් ගලවන්නේ ප්ලේට් එක ගලවන්නේ හරි guys ඉතින් මෙන්න මේ ගලවගෙන ඉවරයි ඔන්න අපේ ලැප් එක ගැලෙව්වා හරි මම හිතුවා පේන ඇති කියලා හරි මේ තමයි ෆෑන් එක ආයතන මෙතන දාන්න ඉන්න දින අපේ හાર્ඩ් එක ඉන්න දින අපේ හાર્ඩ් එක 1TB හાર્ඩ් එක ඉතින් මේක තමයි මේකේ තියෙන දත්ත ඔක්කොම ටික තියෙන මෙලක් වින් දත්ත ඔක්කොම ටික තියෙන මෙන්න මේ හાર્ඩ් එක තමයි ඊටසේ හරි මෙතන තියෙන NVMe එක ඉතින් මේකට තමයි මේක Windows ගහලා තියෙන්නේ මම දැන් 128 එකක් තියෙන්නේ 128 NVMe එකක් තියෙන්නේ ඉතින් මේක හાર્ඩ් එක හරි මොහොතකින් හරි ගලවන්න යන්නේ මොකද අපිට ඕනේ මේකේ හાર્ඩ් එක ඉතින් මේ හાર્ඩ් එකේ තියෙන ඒවා අපි ගන්න හදන්නේ ඒ නිසාම හાર્ඩ් එක ගලව ගන්නවා ඔක්කොම මෙන්න මේක මගේ දැන් ගැලවුණා මේ වත් ගන්න හරි අපි දැන් අනිත් නට් ටික මෙන්න මේ හાર્ඩ් එකේ නට් ටික ගලවගෙන යමු හරි මම ඇන්ඩේ ගලවගෙන ඉවරයි ඊට පස්සේ අපි මෙන්න මේක ගලවලා ගමු හරි අපි මෙන්න මේක ආවන්නේ කලවලා දැන් මේ කලවලා
හරි. ඉතින් අපි මේ විදිහට හાર્ඩ් එක කලවගත්ත අති සාර්ථක විදිහට මේක තමයි මේ ලැප් එකේ තිබ්බ හાર્ඩ් එක 1TB හાર્ඩ් එක. 1TB හાર્ඩ් එක. හරි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේක අපේ මගේ ලැප් එකට කනෙක්ට් කරගන්න කොහොමද කියලා බලන එක. ඉතින් මේ වගේ හાર્ඩ් එකක් නිකන් පින් එකක් ගන්නවා වගේ අපේ ලැප් එකට සෙට් කරන්න බෑනේ. ඉතින් මම අද කියලා දෙන්න කොහොමද මෙන්න මේ වගේ ලැප් එක හાર્ඩ් ඩිස්ක් එක කොහොමද ලැප් එකට කනෙක්ට් කරගන්නේ කියලා. ඒකට ඔයගොල්ලන්ට පොඩි ගැජට් එකක් ගන්න වෙනවා. ඉතින් මම නම් ගත්තේ ඒ ගැජට් එක දවස් එකෙන්. ඉතින් ඔයගොල්ලන්ට ඒක ගන්න පුළුවන්. ඉතින් ඒකට කියන්නේ laptop hard disk enclosure කියලා. ඉතින් ඔයගොල්ලෝ 16 laptop ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ හරියට තියෙන කඩේ කම්පියුටර් කඩේකට ගිහිල්ලා කම්පියුටර් වල මේ කැල් තියෙන කඩේකට ගිහිල්ලා ඔයගොල්ලෝ ගන්නත් පුළුවන්. මම මේ hard එක ගලවගත්තනේ. ඉතින් අපි දැන් මේ බටන් එකක් තියෙන තියලා අපිට බලමු කොහොමද මේක laptop එකට connect කරන්නේ කියලා. ඉතින් මේකට තමයි කියන්නේ laptop hard disk enclosure කියලා. මේක මේ විදිහට අරින්න තියෙන්නේ. ඉතින් මම දැන් මේ hard disk එක ඇතුළත් කරගෙන තියෙන්නේ. ඉතින් මම ඒක ගලව ගන්නවා. පාඩ කරලා හරිය ඉතින් මේ ගලව ගන්න පුළුවන්. ඒලා ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඉතින් මම දැන් අපේ මෙන්න මේ තියෙන ඉතින් laptop එකෙන් ගලවලා hard disk එක මෙන්න මේකට මේ විදිහට सेट करना इधर इन तद करना තියෙන්නේ. හරි මම මේක සෙට් කරගත්තා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වහන්න තියෙන ඉතින් මේක තමයි ලස්සනයි. මේ ලස්සන මේ විදිහට සෙට් කරගන්න තියෙන්නේ. කොහෙද අරන් යනවා බයක් නෑ. කැතක් නැතුව ලස්සනට අරන් යන්න. හાર્ඩ් ඩිස්ක් එක විතර අරන් ගත්තේ. කැතයිනේ. පට්ට චාටර්නේ. මේක අරන් ගත්තේම ඔයගොල්ලෝ කිසි අවුලක් නැතුව ඔය වැඩේ කරගන්න පුළුවන්. මේක මම ඒක සෙට් කරගත්තා. ඉතින් මේක ඕල් ඇප්ලිකේෂන් තියෙන්නේ මේ type C කේබල් එකක් තියෙනවා. ඉතින් මේක මෙතන ප්ලග් කරලා අනිත් එක ඔයාගේ කම්පියුටර් ප්ලග් කරන්න තියෙනවා. ඉතින් ඒක කම්පියුටර් එක ප්ලග් කරාට පස්සේ නිල් පාට ලයිට් එක පත් වෙනකොට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝගේ නිකන් පින් එකක් ගන්නවා වගේ මේක ඔයගොල්ලෝගේ PC එකට ප්ලග් වෙනවා. හරි. ඉතින් මෙන්න මේව තමයි ඔයගොල්ලෝගේ පරණ ලැප් එකේ තිබුත් මේක hard disk එකේ තියෙන ඔක්කොම data ටික ඔයාගේ ලැප් එකට දාගන්න. ඉතින් මම මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාන්න කොහොමද මේක ගෙවුවට පස්සේ ඒක PC එකේ පෙන්වන්න කියලා. හරි. ඉතින් මම මේ විදිහට මගේ ලැප් එකේ තිබ්බ hard disk එක මගේ ලැප් එකට කනෙක්ට් කරා. ඉතින් අපි කියලා බලමු දැන් ඒක වැඩිද කියලා. මම දැන් PC එකට PC එකට ගියාට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් මගේ ලැප් එකේ තිබ්බේ මේ disk දෙක විතරයි. මේ දෙන අනිත් ඒවා ඔක්කොම මගේ අනිත් hard disk එකේ. ඉතින් මම hard disk එක පාර්ටිෂන් කරලා තියෙන්නේ හතරකට විතර. හතරකින් පාර්ටිෂන් කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ පාර්ටිෂන් කරලා තියෙන්නේ. ඒවා මේ විදිහට පෙන්නනවා. හරි අපි මේ එකට හරි ඒකේ ඔන්න ඔය තිබ්බේ ඔක්කොම වගේ බලා ගන්න පුළුවන්. මේ පොයින්ට් මම මේක මේ ලොක් කරපු ගත්තා BT ලොගෝ එකේ බලමු මේක අතරින් බලන්න කියලා. ඉතින් BT ලොගෝ දී ගන්න බෑ ඉතින් නෑ. හරි අපි අනිත් ඒවා බලමු. ඉතින් මෙන්න මේ විදිහට හරිම සරලව ඔයගොල්ලෝගේ hard disk එක ඔයාලා ලැප් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔය දරාසෙන් හරි මම කරේ ඔය ලව් ගාඩියෙන් හරි ගන්න laptop hard disk enclosure තමයි ඒක නම. ඉතින් ඒක අරගෙන ඔයත් මේ වගේ hard disk එක බලන්න ලැප් එකේ hard disk එකේ තියෙන ඔය වැදගත් දත්ත ටික ඔයාගේ
අනිත් වෙන කොහොම වෙන ලැප් එක PC එකක කොපි කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ අනුතරක් වීඩියෝ තව ගොඩක් එන්නේ මේ channel එකේ. ඉතින් මේ වෙනස් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. වෙනස් මතයකින්ක් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකක් අපි සෙට් කරමු. ඉතින් එතන මගේ channel subscribe කරන්න දැන් subscribe කරන්න. ඒ වගේ ඉතින් අපිට bell icon click කරලා ඒක ඕදාත් යනවා. ඒතකොට තමයි මම ගෙනාව වීඩියෝ එක ගන්න පුළුවන්. ඔයාලට සුබ